අපි මේ තෝසේක රස බලා ගන්න කොච්චි දාපු කොච්චි සම්බෝලයකුත් හදාගත්ත තෝසේ කැල්ලක් කාලා බලමු. ඇත්තටම අපි හදාගත්ත තෝසේ ගොඩක් රසයිද කියලා. සුපිරියටම තියෙනවා. ග්‍රෑම් 250ක උඳු පිටි අපි වතුර පොඩ්ඩක් කලම් කරලා බ්ලෙන්ඩර් කරගෙන තියන්නේ. දැන් මේක හොඳින් මිශ්‍ර කරන ගමන් තියෙන්නේ. මිශ්‍රණයට අපි හාල් පිටි කප් දෙකක් එකතු කරගන්න ඕනේ. මචං අපි පිටි මිශ්‍රණය හොඳට කාරු ගන්න ගමන් ඉන්නේ. හොඳට කාරු ගා ගන්න ඕනේ මේ විදිහට. එකට පාන් පිටි කප් එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගත්ත උඳු පිටි ටිකයි, හාල් පිටි කප් දෙකයි, පාන් පිටි එක කප් එකයි අපි පද වෙනකම් හොඳට මේ විදිහට කාරු ගා ගන්න ඕන. පොල් වතුර ටිකක් එකතු කරන්නයි හදන්නේ. මේ පදම එනකම් අපි හොඳට පොල් වතුර, ඇල් වතුර එක්ක මේ පිටි මිශ්‍රණය සම්පූර්ණයෙන්ම මිශ්‍ර කරගන්න. තියා ගන්න ඕනේ. සීනි ටික එක්කව කරාට පස්සේ මේකේ පිපීම වේගවත් වෙලා හොඳ රසයක් එකතු වෙනවා. මිශ්‍රණය මෙන්න මේ විදිහට වහලා තියෙනවා පැය දෙක තුනක්. හොඳට පිපිලා මේ මිශ්‍රණය සම්පූර්ණයෙන් සෙට් වෙන්න. පැය 3කට පස්සේ අපි හදාගත්ත තෝස මිශ්‍රණය මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. අපි උඳු පිටි වලින් හදාගත්ත තෝස් එක මේ වෙනකොට හදලා ඉවරයි. අපි හදන්නේ තෝස් එක රසද කියලා බලන්න. දැන් තෝසේ රස බලන්න හදන්නේ. අපි තෝසේ දෙක තුනක් ප්ලේට් එකට දාගෙන බලමු. තෝසේ එක රස බලා ගන්න අපි හදාගත්ත කොච්චි සම්බෝලයෙන් පොඩ්ඩක් දාගමු. සුපිරියටම තියෙනවා. තෝසේගේ උඳු පිටි රස හොඳට එනවා. කොච්චි සම්බෝලේ කොච්චි සරත් එක්ක පට්ටෙටම තියෙනවා තෝස් එක. එහෙනම් ඔයාලත් හදලා බලන්න.